යකඩ බෝලවල විශිෂ්ටතාවධාරිතාව ඊයම් මූනිස්සන් වල විශිෂ්ටතාවධාරිතාව වෙන පරීක්ෂණය. ඒක බලපුවාම මේක උපකරණ ටික සකස් කරලා තියෙන ආකාරය තමයි මම මේ වීඩියෝ එකේ පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට දැන් මෙන්න මේ වගේ මූලික ව්‍යුහය බන්සන් 1000කේ තියෙනවා. ඊට අමතරව තෙපාව තියෙනවා. තෙපාව මත කම්බි දැල. මේ කම්බි දැලේ විශේෂත්වයක් තියෙනවා. කම්බි දැලේ විශේෂත්වය පේනවා මේක කම්බි දැලේ සෙරමික් ආලේපයක් තියෙනවා. මේ රවුමට තියෙන සෙරමික් ආලේපයක්. මේ සෙරමික් ආලේපයේ තියෙන එකේ අරමුණ වෙන්නේ අපි රත් කරන්න භාවිතා කරන පද්ධතියේ මේ පතුල පුරාවට. මේ පද්ධතියේ පතුල ගත්තාම මේ පැත්ත පතුල පුරාවට ඒකාකාර ශීඝ්‍රතාවයකින් තාපය සපයන්න පුළුවන්. එහෙම නැතිනම් මේ සෙරමික් ආලේපයේ තිබුණ නැතිනම් මෙතන කම්බි දැල හරහා බන්සන් 1000කේ දැල්ල උඩට එනවා. එතකොට අදාළ බඳුනේ පතුලට වදින් පතුලට එක් තැනකට පමණයි එම දැල්ලේ රස්නිය ලැබෙන්නේ. තාපය ලැබෙන්නේ. එම නිසා ඒ වළක්වන්න අපි රත් කිරීමේදී භාවිතා කරන කම්බි දැලේ මේ ආකාරයට සෙරමික් ආලේපයක් පවතිනවා. මේක එක්තරා අවුරුද්දක විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය අහපු ප්‍රශ්නයක්. නිසා සෙරමික් ආලේපයේ තියෙන අරමුණ තමයි රත් කිරීමට භාවිතා වන පද්ධතියේ පතුල පුරා ඒකාකාර ශීඝ්‍රතාවයකින් තාප සැපීම ලබා දීම. ඒ නිසා මේ කම්බි දැලක් ගත් විට ඒ වටේ අපිට මේ ආකාරයේ සුදු පාට ආලේපයක් දකින්න තියෙනවා. රයිට්. එහෙනම් දැන් ඊළඟට අපට අවශ්‍ය කරන්නේ මේ වගේ ඒ මතින් තබන ලද උපකරණයක්. මේක විශේෂ වෙනවා මේ සම්බන්ධ පරීක්ෂණයේදී කලින් පැවතිච්ච විශේෂ නිර්දේශය තුල අපි මේකට පුතේ කියන්නේ නිකල්සන් තාපකය. නිකල්සන් තාපකය ගත්තාම මේක තමයි අපි භාවිතා කරන්නේ ඊයම් බෝල නැත්නම් යකඩ මූනිස්සම් රත් කරගන්න. යකඩ බෝල රත් කරගන්න. ඒතර මෙන්න මේ කොටසට තමයි අපි මේ කොටසට තමයි යකඩ බෝල ඇතුළත් කරන්නේ. මෙතනින් අපිට මේ භාජනයේට නිකල්සන් තාපකයට ජලය දාන්න පුළුවන්. ඒතර මෙන්න මෙතන මේ දණ්ඩ අපි මේ දෙකලවර රත් උනෙන් පස්සේ අල්ලගෙන මේක ඉහළට ඔසවනකොට අපිට මේ පැත්තේ පසකින් තියෙන මෙන්න මේ නලයේ දිගේ නිකල්සන් තාපකයේ රත් වූ යකඩ බෝල ටික එළියට ගන්න පුළුවන්. ඒතර මේකට අපි නිකල්සන් තාපකය කියන මේකේ විශේෂත්වය වෙන්නේ යකඩ බෝලවල ජලය නැත්තම් ජලය තැවරෙන්නේ නැතුව අපිට වියලි යකඩ බෝල රත් කරලා ලබා ගැනීමේ හැකියාව මේ පද්ධතියෙන් ලබා දීලා තියෙනවා. එතන මේ පැත්තේ සිදුරෙන් අපිට හුමාලේ පිට වෙනවා. මෙතන ජලය දාපුවම මේක රත් වෙද්දී ජලය නටනකොට හුමාලේ මෙතනින් පිට වෙනවා. මෙතන ඇතුළට දාන යකඩ බෝල උෂ්ණත්වමානය දාලා අපිට පුළුවන් එහි උෂ්ණත්වය කීයද කියලා මැනගන්න. එතකොට අවශ්‍ය නම් ඒ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 100ට සමහරට පවතින උෂ්ණත්වය 99 වෙන්න පුළුවන්. 100 සමහරට 101 වෙන්න පුළුවන්. ඒක පරිසරික වායුගෝලීය තත්ත්ව පීඩනවල බලපෑමක් තිබෙනවා තාපාංකයට. ඒ හේතුසා තමයි අපිට යකඩ බෝල සෙන්ටිග්‍රේඩ් 100ට සමහරට රත් කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. එහා යන අවස්ථාවක් තියෙනවා. ඒතර වායුගෝල පීඩනයේ බලපෑම. ඉතින් ආසන්න උෂ්ණත්වයකට රත් කර ගැනීම සිදු කරනු ලැබෙනවා. ඒතර අපි මේ පරීක්ෂණයේදී භාවිතා කරනවා මෙන්න මේ ආකාරයට යකඩ බෝල යම් ප්‍රමාණයක් සැලකිය යුතු ස්කන්ධයක් ගත යුතුයි. මොකද එතකොට තමයි අපිට කැලරිමීටර එක් කරන ජලය සඳහා සැලකිය යුතු උෂ්ණත්ව පරාසයක් ගන්නෙ. එවිට ගණනය සඳහා ලැබෙන අගය පැහැදිලි වෙනවා. පැහැදිලි වෙනවා කියන්නේ වඩා නිවැරදි වෙනවා. මිනුම් දෝෂ අපිට අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. හොඳයි. මෙතන මම ඔයගොල්ලන්ට පෙන්වන්න උත්සාහ කරන්නේ නිකල්සන් තාපකය තුල කොහොමද අපි යකඩ බෝල ඇතුළත් මේ ආකාරයට පුනීලයක් වත් හඳවලා යකඩ බෝල අපි ඒකට ඇතුළත් කරන්න උත්සාහ කරනවා. මොකද නැත්නම් යකඩ බෝල විසිරීමක් වෙන්න පුළුවන්. එතකොට CC එකට යනවා. අපිට ඒවා එකතු කර ගැනීමේ අපහසුතාව මතුවෙනවා. හොඳයි. නිකල්ස් තාපකයේ මෙම සිදුරට යකඩ බෝල මේ විදියට ඇතුළත් කිරීම සිදු කරගන්න පුළුවන්. right. ඔයගොල්ලන්ට පේනවා මේක කුණිලෙන් සිර වෙන නිසා මම මේ විදියට දානවා. හරි. බන්සන් 1000ක ක්‍රියාත්මක කරවලා අපි යකඩ බෝල පීටි පද්ධතියට යකඩ බෝල පීටි ස්ථානයට උෂ්ණත්වමානයක් දාලා අපි රත් කිරීම කරනු ලබනවා.
ඊට පස්සේ උෂ්ණත්ව මානයේ සටහන් කරන මිනුම සෙන්ටිග්‍රේඩ් 99 98 97 සමාට 100 වැනි අගයන් වලට ආවාම අපිට පුළුවන්කම තියෙනවා පස්සකින් මේ වගේ බඳුනක් තියලා මම පෙන්නන්නම්. පස්සකින් එම උෂ්ණත්වයට පැමිණි පසු අපිට පුළුවන් මේක හිමීට ඔසවන්න. මේ ආකාරයට යකඩ බෝල ටික නිකල්සන් තාපකයෙන් ඉවතට පැමිණෙනවා. හරි. මම මේ පැහැදිලි කිරීම කරේ මේ පරීක්ෂණයේදී අපි යකඩ බෝල රත් කර ගැනීමට භාවිතා කරන නිකල්සන් තාපකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබට යමක් අවබෝධ කර දීමටයි. නවනිදේශය තුල මෙය හඳුන්වා දීලා තියෙන වෙනත්කමක් මම ඉදිරියේදී වීඩියෝ එකකින් ඒ කරන ආකාරය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.